good morning ඉතින් යාළුවනේ ඔන්න අනුරාධපුරේ ඉඳලා දෙවනි දවසෙන් අද වීඩියෝ එක ගේන්න යන්නේ. දැන් වෙලාව ඇවිල්ලා 5:10යි. අද උදේම මේ කිරි ආහාර අරගෙන ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ගාවට යනවා කිව්වා. එහෙනම් අද වීඩියෝත් එක්ක දිගටම සෙට් වෙලා ඉන්න. ඉතින් යාළුවනේ මේ කිරි ආහාර පාත්‍ර 4 තමයි අපි පූජා කරන්න අරන් යන්නේ. අද 4ට දෙමුනේ ඕනන්ට යාළුවනේ අපි දැන් කිරි ආහාර පූජා කරලා ඉවර වෙලා සඳහිරු සෑයට යන්න හදන්නේ. කවුරුත් නැති ඉන්න හරියම මිස් කලංකය. මිස් කරා. මේ බලන්න මේ බෝධි මේ තිබ්බ බෝධියක් වෙන්නේ නැති නේද? නැත්නම් මෙහෙම. මේ මෙතන මහරමලාසනට බුදුරජාණන් වහන්සේගේ විවිධ මුද්‍රා පහක් පිළිම වහන්සේලාගෙන් නිරූපණය කරලා තියෙනවා. යාළුවනේ මේ තියෙන්නේ විතර්ක මුද්‍රාව. යාළුවනේ මේ තියෙන්නේ භූමි ස්පර්ශ මුද්‍රාව. ඒ වගේම යාළුවනේ මේ තියෙන්නේ ධ්‍යාන මුද්‍රාව. යාළුවනේ මේ තියෙන්නේ ධම්මචක්ක මුද්‍රාව. මේ තියෙන්නේ අභය මුද්‍රාව. යාළුවනේ අපි දැන් යන්න හදන්නේ තම්තිරිමලේ පුදබිමට. හරි කරලා නැස යාළුවනේ මේ තම්තිරිමලේ කියන්නේ ශ්‍රී ලංකාවේ පැරණිම ජනාවාස වලින් එකක්. ඒ වගේම මේක මහින්දාගමනයටත් පෙර ඉඳලම ජනාවාසයක් පැවතිලා තියෙනවා කියලා සාධක හම්බෙලා තියෙනවා මේ වෙනකොට. ඒ වගේම මුල් අවදියේ ඉඳලා මේ අනුරාධපුරේ යුගයේ අගභාගය දක්වාම දීර්ඝ කාල පරිච්ඡේදයකට අයත් වන ආගමික නිර්මාණ වාරි කර්මාන්තය කැටයම් වාස්තු නිර්මාණ ශිලාලේඛන වගේ දේවලුත් මේ වෙනකොට හම්බෙලා තියෙනවා. යාළුවනේ තම්තිරිමලේ තියෙන්නේ අනුරාධපුරෙන් ඉඳලා කිලෝමීටර් 41ක විතර දුරින්. යාළුවනේ මේ තම්තිරිමලේ කියන නම හැදුන විදිහෙන් බැලුවොත් දුටුගැමුණු රජතුමාගේ පුතා වුණ සාලිය කුමාරයාගේ බිසව අශෝකමාලා දේවියට තන්තිරිය කියන සමනල විශේෂයේ හැඩයක් ගන්න රන් මාලයක් ලබා දීලා තියෙනවා. ඒක මෙහි නිදන් කරලා තියෙනවා. ඒ වගේම ඒගොල්ලෝ මෙහි ගොඩක් කල් ජීවත් වෙලා තියෙනවා. ඒ හින්දා තමයි මෙහෙට තන්තිරිමලේ කියන්නේ කියලා ජනප්‍රවාදවල තියෙන්නේ. ඒ වගේම සංඝමිත්තා මහරහත් වහන්සේ ජයශ්‍රී මහා බෝධිය දඹකුල පටුනේට වැඩමවාගෙන ඊට පස්සේ අනුරාධපුරයට එන අතරමඟ
මේ තිවංක බමුණුගම කියන ගමේ තමා දවසක් රාත්‍රිය ගත කරලා තියෙන්නේ. තිවංක බමුණා ඒ ප්‍රදේශයේ උසම ස්ථානයේ දේවානම්පියතිස්ස රජතුමා සහ රජ පිරිසටත් සංඝමිත්තා රහත් මෙහෙණිය ඇතුළු රහත් මෙහෙණීන් වහන්සේලා 11 නමකටත් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේටත් එදින රාත්‍රියේ නවාතැන් පහසුකම් සපයලා තියෙනවා. ඒ වගේම එදින රාත්‍රියේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අහසට පැන නැගලා බුදුරැස් විහිදුවලා තියෙනවා. ඊට පස්සේ දවසේ ජයශ්‍රී මහා බෝධිය අනුරාධපුරයට වැඩමුවට පස්සේ ජයශ්‍රී මහා බෝධියෙන් අංකුර 8ක් පැන නැගිලා තියෙනවා. එයින් එක අංකුරයක් තිවංක බමුණු අතේ යවලා එදා රාත්‍රියේ ජයශ්‍රී මහා බෝධිය තිබ්බු ස්ථානයේ තමයි රෝපණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අදත් තියෙන්නේ ඒ අංකුර 8න් එක අංකුරයක බෝධීන් වහන්සේ නමක් තමයි ඔතන වැඩ සිටින්නේ. යාළුවනේ දැන් ඔය අපිට පේන්න තියෙන්නේ ඒ අංකුර 8 ඒ පැල කරපු බෝධීන් වහන්සේ තමයි. බෝධීන් වහන්සේට දකුණු දෙසින් සමාධි සොයන වැඩ සිටින පිළිම වහන්සේ නමක් කඩුගලේ නිලලා තියෙනවා. අඩි 8ක් විතර උස කඩුගලක තමයි නිලලා තියෙන්නේ. ඒ වගේම ඒ සමාධි පිළිමයට දෙපැත්තෙන් තවත් පිළිම හරි මොනවා හරි නෙලන්න ගිහිල්ලා බාගට නිම කරපු ඒවාත් තියෙනවා. ඒ වගේම ඉස්සර නිකන් එතන වහලයක් ගහලා තිබිලා වගේ ගල් කණුත් ගහලා තියෙනවා. දැන් නම් එතන වහලයක් නැහැ. බලන්න ලස්සන යාළුවනේ. යාළුවනේ ඔය අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ සත්‍යපන බුදු පිළිම වහන්සේ. බෝධීන් වහන්සේ පිහිටේ ගල්තලාවේ උතුරු දේශ බැහුමේ තමයි මේක පිහිටලා තියෙන්නේ. ඒ වගේම ඒකත් ගලේ නෙලලා තමයි මතු කරලා තියෙන්නේ. ඒ වගේම ඒක අඩි 45ක් විතර දිගින් යුක්තයි. ඒ වගේම නැගෙනහිර දිශාවට තමයි සිරස යොමාගෙන සිටින්නේ. යාළුවනේ අපි දැන් මේ ඉන්නේ පිළිමගේ ළඟ. Three hours later. ඉතින් යාළුවනේ අපේ නවාතැන වෙන අප්පච්චි වැඩ කරන මහජන බැංකුවේ නිවාඩු නිකේතනයට ගිහිල්ලා පොඩි වොෂ් එකක් එහෙම දාගෙන තමයි ආපහු රුවන්වැලි සෑයට යන ගමන් ඉන්නේ. එහෙනම් ගිහිල්ලා සෙට් වෙමු. ලයිට් එක බලන්න.
හරි යාළුවනේ මම දැන් මේ රුවන්වැලි සෑය ළඟ වදිමින් තමයි ඉන්නේ. A few moments later. ඔන්න යාළුවනේ අනුරාධපුරේ දෙවනි දවසක් ඉවර වුණා. ඉතින් කොහොමද යාළුවනේ අද ගෙන වීඩියෝ. ඔයාලා අදම නම් අපේ වීඩියෝ බලන්නේ දැන්ම ගිහිල්ලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම වීඩියෝට ලයික් එකක් දාන්න. ඒ වගේම යාළුවන්ට ෂෙයා කරලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් මං අද යනවා. මම විදත් හේරන්.